ඉතින් කොහොමද ඔයාලට මම අද ඔයාලට කියා දෙන්න ආවේ මම අර කලින් වීඩියෝ එක කිව්වා වගේ crochet හැල්ට টොප් එකක් ගොතන විදිහ තමයි ඔයාලට මම අද කියා දෙන්න ආවේ ඒවට මිමි අරගෙන. එන්න මේ තියෙන්නේ මේ টොප් එක. එතකොට ඔයාලට ප්‍රමාණ වලින් එක එක්කෙනාගේ ප්‍රමාණ සයිස් අනුව ගොතන විදිහ තමයි මම අද කියලා දෙන්නේ. මේ වීඩියෝ කොටස් දෙකකට හෝ තුනකට වෙන්න පුළුවන්. මොකද සම්පූර්ණ දිග වීඩියෝ කරනවා නම් මට YouTube එකට තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ. ඒකට මම දැන් මේක ඔයාලට Facebook එකේ දාන්න හිඳ වීඩියෝ එකක් වශයෙන් මම මේ විදිහට කොටස් වශයෙන් කියලා දෙන්න. එතකොට මුලින්ම අපි බලමු මේ টොප් එක ගොතන්න මම ගත්තේ T20 කියලා thread එකක් තියෙනවා. ගොඩක් අය නම් දැන් දන්නවා ඇති T20 කියලා thread එකක් තියෙනවා. මේ තියෙන එක මේ Apple brand එක Apple thread company එකේ තමයි Apple T20. එතකොට මේ white color එකෙන් මම ඔයාලට පෙන්නන්නේ මේ T20 කියන thread එක. එතකොට මේ තියෙන්නේ T10 කියන එක. මේ තියෙන්නේ T10. බලන්න එතකොට මේ ಜಾති දෙකක් මේ තියෙන්නේ. එතකොට මේ දෙකේ වෙනසක් තියෙනවා. ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙනසක් තියෙනවා. T20 කියන්නේ thread එක ටිකක් හීනේ. T20 thread එක ටිකක් හීනේ. එතකොට ඔයාලට මේකට භාවිතා කරන්න පුළුවන් මිලිමීටර් 2 ගෙතුම් කටුව. ඊට අඩු එකක් භාවිතා කරන්න පුළුවන්. එතකොට T10 thread එකෙන් තමයි මම අර টොප් එක ගොතලා තියෙන්නේ. T10 thread එක ටිකක් ඝනකමයි. T20 එකට වැඩිය ටිකක් ඝනකමයි. එතකොට මම මේකට පාවිච්චි කරලා තියෙනවා මිලිමීටර් 2.5 ගෙතුම් කටුව. මේක මෙහෙමයි. මේක පොටවල් දෙකක් දාලා තමයි ගොතන්න ගන්නේ. තනි පොටෙන් ගොතන්නේ පොටවල් දෙකක් දාලා තමයි ගොතන්න ගන්නේ. ඔයාලට කැමති විදිහට ඒක T20 හෝ T10 හෝ ඔයාලට භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔයාලට මේ thread මිලදී ගන්න පුළුවන් Apple thread company එකේ තියෙනවා. ඒකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තව online page තියෙනවා. ඒ page වලින් මිලදී ගන්න පුළුවන්. අද මම ඔයාලට කියා දෙනවා කිව්වේ crochet හැල්ට top. crochet හැල්ට top. එතකොට මේකට අපි මිමි ගන්න ඕන විදිහ දැන් බලමු. අපි මුලින්ම ටේප් එක අරගෙන දැන් මෙහෙමයි කරන්න ඕන. දැන් අපිට කස්ටමර්ගෙන් නිතරම අපිට මේ සයිසස් අහන්න බෑනේ. සමහරව ඒකට කැමති වෙන්න පුළුවන්, සමහරව අකමැති වෙන්න පුළුවන්. අනිත් එක ගොතන කෙනෙක් ළඟ එහෙම chart එකක් තියාගන්න එක හොඳයි.